හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. ඉතින් ඔන්න අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ එකමඩේෂන් එක මොන වගේද කියලා. සති දෙකකින් මගේ වීඩියෝ එකක් දැම්මේ නැද්ද කොහෙද? මම මට මතක නැහැ මම ගිය සති දැම්මේ නැහැ. ඊට කලින් සතිය දැම්මද නැද්ද කියලා මට මතකත් නැහැ. මේ ඇත්තටම අසයින්මන්ට් වැඩ වල පොඩ්ඩක් හිර වෙලා හිටියේ පොඩ්ඩක්. ඒකයි. මේ නැත්තම් මං කිව්වනේ සතියකට වීඩියෝ එකක් දාන්නම් කියලා කොහොම හරි පුළුවන්. මේ අනිවාර්යයෙන්ම අනිත් එක ඕගොල්ලෝ ඔයගොල්ලන්ට තව මොනවද දැනගන්න ඕනේ? තව මොනවා හරි ඔයගොල්ලන්ට තියෙනවා නම් අයිඩියාස් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මොනවද මම ඉස්සරහට කරන්න ඕනේ? මොන වගේ වීඩියෝස්ද? තව මොනවද ඔයාලට දැනගන්න ඕනේ කියලා. මේ හරි අපි බලමු මං ඉන්නේ මොන වගේ තැනකද කියලා. let's go. මුලින්ම මං ඔයාලට අර පැත්ත පෙන්නන්නම්. මේ මම ඉන්නේ මේ 5th floor එකේ. හරිද? මේම මම දිගටම පෙන්නන්නම් ඔයාලට. මම පෙන්නන්නම් මගේ යුනිවර්සිටි එක. අර තියෙන්නේ අතන පේනවාද ඔයාලට රතු පාටට මේ ලොකු උස බිල්ඩින් එකට එහා පැත්තේ. ඒක තමයි මගේ යුනිවර්සිටි එක. ඉතින් බලන්න මං ඉන්න තැන ඉඳන් මට කොච්චර ළඟයිද කියලා බලන්න. මට පයින් උනත් යන්න පුළුවන් මේකට මේ යුනිවර්සිටි එක. අනිත් එක මේ මං කලින් වීඩියෝ එකෙත් කිව්වා මේ මං හිතන්නේ මගේ පළවෙනි වීඩියෝ එක. ඒකෙදි මං කිව්වා මොකද්ද මට බස් එකක් තියෙනවා මෙතන ඉඳන් යන්න ෂටල් බස් එකක්. ඉතින් ඒක ෆ්‍රී යන්නත් පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. මෙතන දැන් මොන පැත්තෙන්ද කියලා මතක නැහැ. කොහින් හරි උඩින් වැටෙයි. කාඩ් එක ක්ලික් කරලා බලන්න. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් වොෂින් මැෂින්. මෙතන තියෙනවා වොෂින් මැෂින්ස්. මේකට අපි කොයින්ස් දාලා මෙතන වොෂින් මැෂින් තියෙන පල්ලෙහා උඩ තියෙනවා ඩ්‍රයර්ස්. මෙතන තියෙනවා කොයින් එක්ස්චේන්ජ් එක. ඒ කියන්නේ අපි මේකට කෑෂ් දැම්මහම අපිට කොයින්ස් එනවා. එතකොට අපි අරක ඇතුළට දාන්න ඕනේ කොයින්ස්. නැත්නම් අපිට QR එක ස්කෑන් කරලා ඉවරලා එහෙම පේ කරන්න පුළුවන්. ඉතින් මෙතන අපේ 5th floor එකේ තමයි common area එක තියෙන්නේ. ඒ කියන්නේ අපිට මෙතන ඒ කියන්නේ lobby area එක වගේ අපිට 5th floor එකේ තමයි අපිට මෙතන ඇවිල්ලා කියන්නේ හවසට උනත් ඉතින් යාළුවොත් එක්ක chat එකක් දාගෙන ඉන්න පුළුවන් shape එක මෙතෙන්ට ඇවිල්ලා. ඊළඟට මෙතන තියෙනවා pool එක. අර ඔයාලට පේනවද නිකන් පාලමක් වගේ උඩින් යනවා එකක්. මෙහෙම මෙතන මෙහෙම උඩින් යන එකක්. පේනවද? නිකන් ඒකේ මෙහෙම යන්නේ. ඒක තමයි LRT එක. ඒ කියන්නේ මොකද්ද? රේල්වේ ස්ටේෂන් එක වගේ LRT එක තමයි ඒක. කලින් සිංගප්පූර් vlog series එකෙත් ඔයාලට පෙන්වන්නේ මුලින්ම MRT කියලා. අන්න ඒ වගේ තමයි මෙහි LRT තියෙන්නේ. ඉතින් ඒක තමයි. ඉතින් ඊළඟට ඇවිල්ලා මේ තියෙන්නේ ජිම් එක. කියන්න මතකුණානේ අපිට ජිම් එකයි පූල් එකයි දෙකම ෆ්‍රී ඔෆ් චාර්ජ් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වෙනම ගෙවන්න ඕනේ නැහැ ජිම් එකටයි පූල් එකටයි. ආයේ අර අතන තියෙන්නේ මැනේජ්මන්ට් ඔෆිස් එක. ඉතින් අද නම් වහලා අද ඉරිදා ඒකින්ද අද වහලා නැත්තම් සතිය දවසට නම් ඇරලා තියෙන්නේ. දැන් අපි යන් එහෙනම් මගේ රූම් එකට. ඉතින් බලන්න කොච්චර සිකියුරිටිද කියලා අපිට මෙහෙම කාඩ් එකක් හම් වෙනවා. මේ කාඩ් එක ටැප් කරලා තමයි අපිට අපේ ෆ්ලෝ එක සිලෙක්ට් කරන්න දෙන්නේ. ඒත් මගේ කාඩ් එක දැන් මං ඉන්නේ ෆ්ලෝ එක 7 නේ. ඒකින්ද මට ටැප් කරන්න පුළුවන් 7 විතරයි. 7 උයි 5th ෆ්ලෝ එකයි විතරයි මට ඇක්සස් කරන්න පුළුවන්. දැන් යන් රූම් එකට. ඉතින් ඊට පස්සේ මෙතනක් තියෙනවා මේක ටැප් කරාම තමයි මේ දොර අන්ලොක් වෙන්නේ. ඉතින් මම මගේ රූම් එකට යන්න කලින් මම ඔයාලට පෙන්නන්නම් common area එක. ඉතින් common area එකේ අපිට තියෙනවා මෙතන mini kitchen එක. ඊට පස්සේ washing machine එක. ඒ කියන්නේ අතන පල්ලෙහා washing machine වලට අපි pay කරන්න එපා. ඒ කියන්නේ ringgit 4ක් වගේ වෙන්නේ මේ රෙදි හොදන්න. එහෙනම් අපිට මේකට නිකන් free
මේ තියෙන රෙදි හොදන කුඩු ඒ ටික දැම්මා. ඇඳුම් දැම්ම හේතු වෙච්චා. ඊට පස්සේ ෆ්‍රිජ් එක තියෙනවා. පස්සේ වොෂ්රූම් එක තියෙනවා. ෆිට්. මෙතන තියෙනවා මිරර් එක. ඊට පස්සේ Wi-Fi router එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව rooms දෙකක්. මගේ තියෙනවා මගේ room එක. ඉතින් සාමාන්‍යයෙන් ඇවිල්ලා මෙතන මේකට කියන්නේ එක යුනිට් එකක් කියලා. එක යුනිට් එකක සාමාන්‍යයෙන් රූම්ස් 3ක් තියෙනවා. ඉතින් මම ඉන්නේ මීඩියම් රූම් එකේ. ස්මෝල් රූම් එකයි මීඩියම් රූම් එකයි ඊට පස්සේ ලාර්ජ් රූම් එක. ලාර්ජ් රූම් එකේ දෙන්නෙක් ඉන්න පුළුවන්. තමයි මීඩියම් රූම් එක ස්මෝල් එකේ ඉතින් එක්කෙනෙක්ට තමයි. මම ඔයාලට පෙන්නන්නම් දැන් මගේ රූම් එක මොන වගේද කියලා. අපි නිකමට දාමු ලයිට් එකක්. ඊට පස්සේ හරි මෙතනින් තියෙනවා එළියේ ලස්සන view එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මම පෙන්නන්නම්. එළියේ view එක තියෙනවා. අර තියෙන අතන අර මං කිව්වේ මේ LRT මේක ට්‍රැක් එක. මෙතන තියෙනවා මගේ බෙඩ් එක. ගිටාර එක තියෙනවා. මේ ගිටාර එක මගේ නෙමෙයි මේ යාළුවෙක්ගෙන් මං ඉල්ලගත්තා පොඩ්ඩක් ප්ලේ කරලා දෙන්නම් කියලා. ටික දවසක්. සදෙව්මියා මේ වීඩියෝ එක බලනවා නම් බැරි වෙලාවත් තා මේ වීඩියෝ එක බලුවොත් thank you මට ගිටාර එක දුන්නට. ඉතින් මේ ඇඳ වුණත් මේ මාර කම්ෆර්ටබල්. මේ ඉතින් ඊට පස්සේ මගේ කොට්ටේ තියෙනවා මෙතන. බදා ගන්න කොට්ටේ තියෙනවා එහා පැත්තේ. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ පුටුව. මෙතන තියෙනවා මගේ මේසේ. මේ මේසේ මේ නිකන් හැඩි වෙලා නැහැ. මෙතන මේ වයර් දෙකක් තියෙන හින්දා නිකන් හැඩි වෙලා වගේ වෙන්නේ. ෆෝන් එක charge වෙන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ මගේ පොට් ටිකක් තියෙනවා මෙතන. මේ මේසෙත් තියෙන පොඩි ලාච්චුවක්. ඊට පස්සේ උඩක් තියෙනවා මෙතන පොඩි ඉඩ මේකක් තියෙනවා තියාගන්න මොනවා හරි මම මෙව්වා මම කන කෑම ජාති ටිකක් තියාගත්තා. ඊට පස්සේ සෙන්ට් එක තියෙනවා මගේ. එහා පැත්තේ මගේ කොප්පේ තියෙනවා මගේ හැඳි ටිකක් තියෙනවා. ඊට පස්සේ උඩක් තියෙනවා අපිට එක එක තියාගන්න. මම ඉතින් 3-5 බඩුවේ නම් මම ටිකක් තියාගත්තා. උඩමත් තියෙනවා ඒකේ තියෙන ඔය පාවිච්චි වැඩි ලොකුවට පාවිච්චි ගන්න නැතිව. ඊට පස්සේ ඇඳුම් දාගන්න මෙතන තියෙනවා. ඊට පස්සේ මිරර් එක තියෙනවා. ඊට පස්සේ ෆෑන් එක තියෙනවා මෙතන. ලයිට් තියෙනවා. AC එක තියෙනවා මෙතන. ඉතින් ඔච්චර තමයි ඉතින් රූම් එක. ඔච්චරයි. ඉතින් ඔච්චරයි අද වීඩියෝ එක. එහෙම ලොකු වීඩියෝ එකක් නෑ අද ඉතින්. ඉතින් කියන්න තව දෙයක්. ඉතින් අපිට මේ රූම් එකට කියන්නේ එක යුනිට් එකකට අපි මේ යුනිට් එකේ Wi-Fi තියෙනවා. ඉතින් ඒ Wi-Fiත් අපිට free of charge හම්බෙනවා. ඉතින් අපිට මේ free of charge Wi-Fi තියෙනවා. pool එක තියෙනවා. ඊට පස්සේ gym එක තියෙනවා. තව මොනවද කියන්නේ? මුකුත් නෑ අද වීඩියෝ එකේ ලොකු දෙයක් නෑ කියන්න. ඇත්තටම අද හරිම පොඩි වීඩියෝ එකක්. අනිත් එක ඔයාලට තව මොනවා හරි ideas තියෙනවනම් කියන්නේ ඉස්සරහට මේ වගේ වීඩියෝස් දාන්න. ඉස්සරහට තව මොනවාද ඔයාලට මේව දැනගන්න ඕනේ අරව දැනගන්න ඕනේ මොනවා හරි තියෙනවනම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට මේ වගේ වීඩියෝස් කරන්නම්. වෙලාවක් හම්බුනහම මොකද මට මිස් වුණා ගිය සතියේ වීඩියෝ එකක් දාන්න ඒක. ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මම ඒව බලනවා. එහෙනම් බලනවා මං වීඩියෝ බලනවා කියන්නේ ඉතින් මම සෙලිබ්‍රිටි නෙමෙයි. මට කමෙන්ට් දෙක තුනක් එන්නේ ඉතින් ඒකයි. හරි එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් සෙට්ටු. බයි.